සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනා. අපි අද කතා කරන්නේ අපිට ගොඩක් වැදගත් වෙන අපේ ෆෝන් එක නැති වුණොත් අපි කොහොමද ඒක හොයාගන්නේ? අපේ ෆෝන් එකේ ලොක් එකක් දාලා නැත්නම් අපි කොහොමද ඒක ෆෝන් එකේ ලොක් කරලා අපේ තියෙන වැදගත් දත්ත වෙන කෙනෙක්වත් වෙන කෙනෙක්ගේ අතට යෑම වළක්වන්නේ කොහොමද? ඒ වගේම ඒ කවුරු හරි ගන්න කෙනාට මැසේජ් එකක් දෙන්නේ කොහොමද? අපේ ෆෝන් එක හම්බුනොත් තව කාට හරි අපිට කතා කරන්න එමර්ජන්සි නම්බර් එකක් අපිට ඒක ස්ටෝර් කරන්නේ කොහොමද? ඒ වගේම මේකේ අපේ ගොඩක් වැදගත් data තියෙනවා නම් අපි data backup කරලා තියෙනවා නම් අපිට ඒ data වෙන කෙනෙක්ගේ අතට යන්නේ නැති වෙන්න කොහොමද erase කරන්නේ කියන කාරණා ටික තමයි අපි කතා කරන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපි යන්න ඕන අපේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා Play Store එක. අපි Play Store එකට ගිහිල්ලා අපිට පුළුවන් ඒකේ සර්ච් කරන්න කියන්නේ ඉන්ස්ටෝල් කරන්න ඕන ඇප් එකක් තියෙනවා Find My Device කියලා. ඒක අපි ඉන්ස්ටෝල් කරමු. ඒක ඉන්ස්ටෝල් මෙතන ක්ලික් කරන්න ඕන. ඉන්ස්ටෝල් වෙනවා. එතකොට පොඩි වෙලාවක් යනවා ඒක ඉන්ස්ටෝල් වෙන්න. ඇත්තටම මේකද අපි නැති වෙච්ච ෆෝන් එකේ මේ Find My Device කියන ඇප් එක තියෙන්න ඕනේ නැහැ. මේක අපිට ඕන වෙන්නේ ඇත්තටම අපි නැති වෙච්ච ෆෝන් එකට දාලා තියෙන Gmail එකයි. ඒ Gmail එකට ඒ කියන්නේ Google account එකේ password එකයි තමයි අපිට ඕනේ. අපිට මෙතනින් ඊට පස්සේ open දෙනවා. open දුන්නාට පස්සේ ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ දැන් ඇත්තට මගේ මේ පෙන්නන්නේ මගේ පුතාගේ ෆෝන් එක කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න විදිය. එතකොට දැන් ඇත්තටම මෙතන ඒකේ account එකේ Gmail එක මගව තියෙන නිසා මම එහෙමම ඒක දෙනවා. එහෙම නැත්නම් අපි අලුතින් type කරලා ඒ username password එකයි දෙන්න ඕන. එතකොට ඉල්ලනවා ඒකේ password එක මොකක්ද කියලා. password එතකොට මේ තියන්නේ ලොකු පුතාගේ මේ ෆෝන් එක. එතකොට අපිට ඒක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඒකේ පෙන්නනවා ඒකේ දැනට බැටරි කොච්චරක් තියෙනවද? දැන් බැටරි 144ක් තියෙනවා. ඒකේ දාලා තියෙන SIM එක මොකක්ද? ඒ ඔක්කොම පේනවා. ඊට පස්සේ අපිට දැන් අපි තුමු මේ ෆෝන් එක නැතිලා දැන් පෙන්නනවා නම් අපිට ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන ඩිරෙක්ෂන් දුන්නාම අපිට පෙන්නනවා ඒක කොතනද තියෙන්නේ කියලා. ඒකේ Google Map එකේ තර අපි සිලෙක්ට් කරන්න පුළුවන්. ඒතර Google Map එකේ පෙන්නනවා ඒක තියෙන ලොකේෂන් එක. අපිට එතන ඩිරෙක්ෂන් එක දීලා බලා ගන්න පුළුවන් ඒක තියෙන්නේ කොහෙද කියලා. දැන් මෙතන දැන් අපි ඉන්න තැනම තමයි ඒකේ ෆෝන් එකේ ලොකේෂන් එක පෙන්නන්නේ. ඒතර ඒකෙන් අපිට පුළුවන් මෙතන ඩිරෙක්ෂන් ක්ලික් කරලා තව කොච්චර ඒ කියන්නේ මේ දෙක ඒ කියන්නේ කොතනද තියෙන්නේ කියලා අපිට ඒක පෙන්නනවා. දැන් මේ දෙකම දැන් කියන්නේ 0 මිනිත් කියන්නේ ගොඩක් ළඟ තියෙන ෆෝන් එකත්. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒක අපි තුමු ඈත තියෙනවන කිලෝමීටර් 3 කිලෝමීටර් කීයක් තියෙනවද අපි යන්න ඕන පාර මොකක්ද ඒ හැමදේම එකකින් පෙන්නනවා. අපි තුමු දැන් අපි ගෙදරම ෆෝන් එක තියෙනවා නම් අපිට පුළුවන් ඒකේ මේ අපිට පුළුවන් මේ සවුන්ඩ් එකක් ප්ලේ කරන්න පුළුවන්. කියන්නේ ඒකේ don't disturb දාලා තිබ්බත් වොලියුම් එක අඩු කරලා තිබ්බත් අපිට ඒක මේ ලොකු කියන්නේ සාමාන්‍ය හයි සවුන්ඩ් එකකින් ප්ලේ කරන්න පුළුවන්. අපිට මේක ක්ලික් කරලා ස්ටොප් කරන්න පුළුවන්. එතකොට අපිට මේ අපි තුමු දැන් අපිට ඕන වෙනවා මේකේ දැන් අපේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් නැත්තම් අපිට ඕන මේක පාස්වර්ඩ් එකක් දාලා මේක මේ තව කෙනෙක්ගේ අතට අපේ තියෙන data යන්නේ නැති වෙන පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. අපි මෙතන නිකන්
සිම්පල් පාස්වර්ඩ් එකක් දාමු. ඒක ආයෙත් කන්ෆර්ම් කරන්න ආයෙත් දෙන්න ඕන. දීලා මෙතනින් එන්ටර් කරන්න ඕන. ඕකේ කරන්න ඕන. මෙතනින් නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ මේක ඕකේද කියලා ඊට පස්සේ එතනත් ඕකේ දෙන්න. එතකොට අර ෆෝන් එක ස්ක්‍රීන් එක ලොක් වෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් තව මැසේජ් එකක් දාන්න පුළුවන්. මේක අපි දාමු if you take this phone please call කියලා දාලා අපිට උනම් නම්බර් එකක් දාන්න පුළුවන්. එතකොට නම්බර් එකට එයාට ඩයල් කරන්න පුළුවන්. ස්ක්‍රීන් එක ලොක් වුණා. දාලා අපිට ඔය secure device දෙන්න පුළුවන්. එතකොට මේ ස්ක්‍රීන් එක ඇත්තටම ලොක් වෙනවා. තව මැසේජ් එකක් එනවා your device is secured. ඒ කියන්නේ අපේ දැන් මේ device එකේ මම පෙන්නන්නම් මේ device එක මේ තව කෙනෙක්ට ගන්න බැරි වෙන්න එක දැන් ලොක් වෙනවා. හරි. අපි ඊට පස්සේ බලමු ඒක ෆෝන් එකේ පැත්තෙන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි මේක අපිට දැන් ෆෝන් එක සිකියුර් වුණාට පස්සේ අපිට පුළුවන් තව අපි තවදුරටත් අපි හිතුවොත් අපි දැන් මේ ෆෝන් එකේ තියෙන data ටික දැන් අපි තුමු අපේ බැංක් එකේ username password bank details ඒ වගේ අපේ වැදගත් කරන රහස්‍ය තොරතුරු ගොඩක් තියෙනවනේ අපිට පුළුවන් ඒක බෑකප් කරලා තියෙනවනම් ඒ ටික ඉරේස් කරන්න පුළුවන් තව කෙනෙක්ට යන්න නැති වෙන්න. මේක ඇත්තටම මම නම් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මේක අපිට අර මේක find my device location එක කියලා මේක හොයාගන්න පුළුවන්. ඊට අමතරව යා හිතුවොත් මගේ බැංකු details ඒ ඔක්කොම තව කෙනෙක් අතර ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මෙතන මේ erase device දීලා මේක මේ erase කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න එපා. එහෙම වුණොත් ඔයාගේ සම්පූර්ණ ෆෝන් එකේ තියෙන data නැති වෙනවා. අපි ආයිත් back ගිහිල්ලා අපිට පුළුවන් එතකොට මේකේ අර location එකට ගිහිල්ලා දැන් අපිට එතකොට location එකේ ගිහිල්ලා direction එකට යන්න පුළුවන් නේ. අපි තුන් කිලෝමීටර් 5ක් තිබ්බනම් අපිට යන්න ඕන විදියට ගිහිල්ලා ඒ ළඟටම ගිහිල්ලා අපිට පුළුවන් මේ නැවතත් අපිට මේ play sound එක දාලා මේකෙන් හරියටම ෆෝන් එක අයිඩෙන්ටිෆයි කරගෙන අපිට කියන්න පුළුවන් ඔතන ෆෝන් එක තියෙනවා මගේ ෆෝන් එක මේක දෙන්න කියලා කියන්න පුළුවන්. ඒ විදිහට ඇත්තටම ෆෝන් නැති වෙච්ච ඒවා හොයාගෙන තියෙනවා. මම හිතන මේක ගොඩක් වැදගත් වෙයි කියලා.